මේ භද්‍ර කල්පයේ හැරෙනකොට මම දන්නේ කල්ප 30 ගානක් එහාට බුදුරජාණන් වහන්සේලා නැහැ. හැම කල්පයක් කියන්නේ දවස් දෙකක්. ගණින්න බැරි තරම් ගානක් පින්වතුනි කල්පයක් කියලා කියන්නේ. ඒ ගණින්න බැරි තරම් කාල ප්‍රමාණයක් තිස්සේ පින්වතුනි මනුස්සයාට බුදු කෙනෙක් නැතුව බලන් ඉන්න මනුස්සයා. අද ඔබට මේ බුදුහාමුදුරන්ගේ බණ ටික ඇහෙනවා. ඒ ඇහෙන අතරතුර පින්වතුනි ඔබ හිතනවා මහාන වෙනවද? බන්න පොඩි කරුමයක්ද කියලා. ඔබ නිකමට බලන්න පින්වතුනි ඔබ ඔබගේ දරුවා ගැන සිහිනමවනවා. අපේ දරුවා දොස්තර කෙනෙක් වෙයි. අපේ දරුවා පළාතේ മന്ത്രിවරයා වෙයි. මොනවා හරි කියලා සිහිනමවනවා පින්වතුනි. මේ භද්‍ර කල්පේ බුදුවරු 5 නමක් හිටියට මෙතනින් පිටිපස්සට කල්ප 30කට විතර කාලයක් පින්වතුනි. 30 ගානක් මට හරියට මතක නැහැ. බුදුරජාණන් වහන්සේලා නැහැ. මහා අඳුරු යුගයක් පින්වතුනි. අම්මා තාත්තා බෞද්ධ නේද? ඔබගේ සීයාචිත් බෞද්ධ නේද? ඔබ පව් කළාද නැද්ද? ඔබ පව් කළාද නැද්ද? අම්මා තාත්තත් බෞද්ධ වෙලා සීයාචිගේ මේ මහ පරම්පරාවක් බෞද්ධලා ඔය පරම්පරාව එක කෙලවරක රහතන් වහන්සේලාත් ඉඳද්දි ඔබ පව් කළා නම් බුදුරජාණන් වහන්සේලාගේ මාත්‍රයක් එක ಗುಣ කඳක් බින්දු මාත්‍රයක් බුද්ධ කියන වචනේවත් අහන්න නැති කාලයක පින්වතුනි ඔබ මොනව නොකරන්නේ නැද්ද කියලා හිතලා බලන්න. ආයි යන්න හදන්නේ එතනටද? ඒක නිසයි පින්වතුනි මේවා පෙන්වන්නේ. මම කියන්නේ මේකයි. ඒව ඔක්කොම කතන්දර නම් අපි ඒව කතන්දර කියලා පැත්තකට දාලා තියෙමු. නමුත් ඔබ බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිගන්නවා නම් ඇයි කරන්නේ නැත්තේ? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. එහෙම නැත්නම් ඔබ කියන්නේ ඉතින් මේකයි ඉතින් බුදුහාමුදුරෝ දේවල් දේශනා කළා ඇති ඒවද ඔය තියෙන්නේ අපි කොහොමද දන්නේ? ඔන්නෝම කියලා පින්වතුනි අපි නම් ඔය විශ්වාස කරන්නේ නැහැ කියලා මක් කරන්න තියෙන්නේ. එහෙනම් ඒක අයින් කරලා ඉන්න. හැබැයි ඔබ ඒවා පිළිගන්නවා නම් පින්වතුනි. කන කැස් බෑවා වියසුදුරෙන් අහස දකින්නට වඩා අමාරු වැඩක් කියලා මේ සුගති සත්‍යය දුගතියට ගිහිල්ලා ආපහු පැමිණීම කියන එක. මුලින්ම මොකක්ද ඔබ විසින් කරන්න ඕනේ කියන එක ඔබ පොඩ්ඩක් හිතට ගන්න ඕනේ නේ. මේවා තියෙන බැරෑරුම් தත්ත්වය ඔබ හොඳට තේරුම් ගන්න. මොකද මේවා හරි අවශ්‍යයි පින්වතුනි ඔබට මේ ගමන යන්න. මේක ඔබට විතරක් කියන කතාවක් නෙමෙයි පින්වතුනි. අපි හැමදාම ස්වාමින් වහන්සේලාගේ දේශනාව ඇතුලේ පින්වතුනි මේ දේවල් ගොඩක් කතා වෙනවා. මොකද උන්වහන්සේලාට පින්වතුනි ලොකු ශක්තියක් ඕනේ මේ ගමන ඉස්සරහට යන්න. යම් කට්ටයක් පයින්නකම්. නැත්නම් ඕන වෙලාවකයි පස්සට ඇදෙන්න පුළුවන්. ඒකයි ඔබත් එක්කත් මේ දේවල් කතා කරන්නේ. ඔබටත් මේක ගොඩාක් වැදගත් කාරණාවක් වෙයි. හැමදෙස්සෙම ඔබ ඉස්සරහ වැදගෙන යන්න ඔබට. නැත්නම් ඒක අසත්පුරුෂයෙකුට පුළුවන් පින්වතුනි ඔබ ආයි පස්සට ඇදලා තල්ලු කරන දාන්න. ඒක අසත්පුරුෂයෙක් ඇති වැඩේට. ඔබට උසස් වීමක් දුන්නා නම් ඇති පින්වතුනි. අසත්පුරුෂයෙක් ඕනෙත් නැහැ. ඔබට උසස් වීමක් දෙනවා. උසස් වීමක් දීලා කියනවා ඔබ ට්‍රේනින් එකක් දෙනවා ඉංග්‍රීසි වල අවුරුදු 3කට යන්න ඉංග්‍රීසි වලට ගිහිල්ලා අවුරුදු 3ක් ඉඳලා එන්න කියලා. ඉවරයි පින්වතුනි. ඔබ ඉවරයි. ඇත්ත කතාව තමයි මේ වෙලාවට පින්වතුනි ඔබට ඒක සාධාරණීකරණය වෙනවා. ඒ වෙලාවට ඔබට මතක නැති වෙනවා පින්වතුනි කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. දුකකිනි මිනිසත් බව ලැබගන්න. ඒ මොකුත් නැහැ. ඔබට දැන් ලැබිලා තියෙන මොකද්ද? කලකිනි වීසා එකක් ලැබෙන්නේ. දුකකිනි වීසා එකක් දාන්නේ. ඔය අවස්ථාවට එනවා පින්වතුනි. ඇවිදලා ඔබ යනවා. පිටරටවල ගියපු පිරිස ඉන්නවා පින්වතුනි. මේ පිටරටවල ගිහිල්ලා ඒ අය අත්දැකීම ලැබුවට පස්සේ පින්වතුනි මේ දහම් මහන ලැබිලා දැන් ඒ ඔක්කොම අත්හැරලා දාලා මෙහෙ එන.
මේ ස්වාමීන් වහන්සේලා අතර ඉන්න ගොඩ පිරිසක්. පිටරටවල ඉඳලා සමහරවිට පවුලම පිටරට හිටියේ. ඇවිල්ලා මේ අනගාരികා නෝන්ලා අතර ඉන්න ලොකු පිරිසක් මේ. දහමාන හම්බුණා ඒදි දිගටම දහම හැවට පස්සේ තේරෙන්න පටන් ගත්තා මේ මොකද්ද මේ කරන්නේ? කලගිනි බුදු කෙනෙකුන් උපදේ. මොකද්ද මේ කරන්නේ කියලා. මම ඔබගෙනුත් අහන්න යන්නේ ඒකයි පින්වතුනි. ඔබ විශ්වාස කරනවා නම් කලගිනි බුදු කෙනෙකුන් උපදින්නේ කියලා. එහෙනම් මොකද්ද ඒ කරන්නේ?